right. අපි අද බලමු ඕනෑම 100ට අඩු සංඛ්‍යාවක ඝනය ගන්න කොහොමද? එහෙම නැත්නම් තුන්වන බලය ගන්න කොහොමද කියලා. මෙන්න මේක හදද්දී අපි විශේෂ කැටගරි 4ක් එහෙම නැත්නම් වර්ග 4ක් යත්තේ මේ ගණන් ටික හදනවා. ඒ තමයි එකෙන් පටන් ගන්න සංඛ්‍යාවක ඝනය සහ එකෙන් අවසන් වන සංඛ්‍යාවක ඝනය ලබා ගැනීම. ඒ වගේම එකම සංඛ්‍යාව 11 22 33 වගේ සංඛ්‍යාවල ඝනය ලබා ගැනීම සහ එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යාවක් තිබ්බොත් එයාගේ ඝනය එහෙම නැත්නම් තුන්වන බලය හොයන හැටි. right. අපි යමු එහෙනම් වීඩියෝ එකට. right. අපි ඉස්සෙල්ලාම යමු එහෙනම් 12 තුන්වන බලය හොයන්න. ඒ කියන්නේ පටන් ගන්න ඉලක්කම එක නම් අපි හදන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒ තමයි අපි මෙයාව ලියා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි තැන මෙයාව ලියා ගන්න. හරිද? ඊට පස්සේ තුන්වෙනි තැන ලියනවා අපි මෙයාගේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. ඊළඟ ස්ථානේ ලියනවා මෙයාගේ තුන්වන බලය. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලය 8යි. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ සංඛ්‍යාවයි පොඩ්ඩකට අපි අමතක කරලා මෙන්න මේ දෙන්නම දෙකෙන් ගුණ කරලා ලියා ගන්නවා පල්ලෙහායි. කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. ඊට පස්සේ මෙන්න මේ දෙක එකතු කරන්නයි තියෙන්නේ. හරි. 8ට කවුරුත් එකතු වෙන්නේ නැහනේ. ඔයාලා අපි මෙතන සම ගන්න නැහැ කවුරුත්. 8 එහෙමම එනවා. 4යි 8යි 12යි 12න් 2 දානවා එකක්. 2යි අර 1යි 3යි 3යි 4යි 7යි මේ එකට කවුරුත් එකතු වෙන්නේ එක එන්නේ. එහෙනම් 12 තුන්වෙනි බලය අපිට ගන්න පුළුවන් 1728ක් කියලා. අපි යනවා දැන් මෙන්න මේ වගේ අවසානයේ ගෙමත එක ස්ථානයේ එක සහිත සංඛ්‍යාවක ඝනය එහෙම නැත්නම් තුන්වෙනි බලය හොයන්න. ඒකද අපි කරන්නේ අරකේ අනිත් පැත්ත. මොකද්ද? අවසාන ඉලක්කම විදිහට 1 දා ගන්නවා. ඊට කලින් සංඛ්‍යාව විදිහට 2 දා ගන්නවා. ස්ථාන දෙකක් එනවා. දැන් මෙයාගේ දෙවෙනි බලය මෙතන ලියනවා. දෙවරක් 2 නැත්නම් දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. මෙයාගේ තුන්වෙනි බලය ගන්නවා මෙතන. දෙකේ තුන්වෙනි බලය. නැත්නම් මෙයාගේ තුන්වෙනි බලය කියන්නේ 8යි. ඊට පස්සේ අර වගේම තමයි මෙයාවයි නොසලකා හැරලා මේ දෙන්නගේ අපි ගන්නවා දෙවෙනි බලය. මේ දෙන්න ගන්න දෙගුණය. 4 වරක් 2 8යි. දෙවරක් 2 4යි. ඊට පස්සේ අපි කරන්නේ තමයි මේ දෙන්න එකතු කරනවා. එක එකතු වෙන්නේ නැහැ කාටවත් එකමයි. 2යි 4යි 6යි 8යි 4යි 12යි එකක් ඉතිරි 8යි 1යි 9යි. එහෙනම් අපිට එනවා 21 තුන්වෙනි බලය 9261. අපි දැන් යනවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක ඉලක්කම් දෙකම එකම සංඛ්‍යාව නම් නැත්නම් එකම ඉලක්කම නම් ඒ වගේ එක තුන්වෙනි බලය හොයන්නේ කොහොමද කියලා බලන්න. දෙකම සමානයි නම් අපි එක්කෙනෙක් අරගෙන එයාගේ තුන්වෙනි බලය ගන්න. දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද? 8යිනේ. එහෙමනම් අපි ඒක ලියනවා 4 පාර. ඊට පස්සේ අර වගේම තමයි අද ඉලක්කම් දෙක නොසලකා හැරලා මේ දෙන්නගම දෙගුණය ගන්න. දෙවරක් 8 8 වරක් 2 16යි 8 වරක් 2 16යි එකතු කරනවා. 8ට එකතු වෙන්නේ නැහැ කවුරුත්. එයා 8ම තමයි. 8ට 16ක් එකතු වුණොත් 24යි. 24න් 4 දාලා දෙකක් ඉතිරි කියලා. 8යි 2යි 10යි. ඒ 10යි 16යි 26යි ආයෙත් දෙකක් ඉතිරි. 8යි 2යි 10ක්. එහෙනම් 22 කියන සංඛ්‍යාවේ ඝනය එනවා අපිට 10648ක්. ඊට පස්සේ තමයි අපි යන්නේ අමාරුම එකට. ඒ තමයි 23 වගේ සංඛ්‍යාවක තුන්වෙනි බලය තිබ්බොත් අපි මොකද කරන්න කියලා බලමු. අපි මේ වගේ එක පොදු ක්‍රමය නම් මෙයා A කියලා නම් කරගන්නවා
මෙයා B කියලා නම් කරගන්න. හරිද? ඊට පස්සේ මෙයාගේ උත්තරේ ගන්න අපිට මෙන්න මේ වගේ දෙයක් කරන්න වෙනවා. ඒ තමයි A වල තුන්වෙනි බලය A වල වර්ගය වැඩි කිරීම B වල වර්ගය වැඩි කිරීම. පස්සේ A වැඩි කිරීම B වල වර්ගය සහ B වල තුන්වෙනි බලය කියන එක ඕනේ. බය වෙන්න එපා මෙහෙම තිබ්බට මේ තියෙනවා අපිට AB. එහෙනම් ආදේශ කරගමු. මොකද්ද? A වල කියන්නේ දෙකනේ. දෙකේ තුන්වෙනි බලය අපි දන්නවා 8යි. A වල දෙවෙනි බලය වැඩි කිරීම B කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ දෙකනේ. එහෙනම් දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම B කියන්නේ 3. දෙවරක් 2 නැත්නම් දෙකේ දෙවෙනි බලය 4යි. 4 වරක් 3 12. එහෙනම් මෙතන දෙනවා 12ක්. ඊට පස්සේ දෙනවා A වැඩි කිරීම B වල වර්ගය. A කියලා කියන්නේ 2 වැඩි කිරීම B වල වර්ගය කියන්නේ 3 වර්ගය. අපි දන්නවා 3 වර්ගය කියන්නේ 9යි. 9 වැඩි කිරීම 2 කියන්නේ 18යි. එහෙනම් මෙතන දෙනවා 18. B වල තුන්වෙනි බලය කියන්නේ B කියන්නේ 3. 3 තුන්වෙනි බලය කියන්නේ 27යි. කලින් එකේ වගේම තමයි මේ දෙන්නව නොසලකා හැරලා මේ දෙනා වැඩි කරනවා 2. ඒතර 12 වැඩි කිරීම 2 24යි. 18 වැඩි කිරීම 2 36යි. ඊට පස්සේ මේක එකතු කරන්න. 27යි 27ම දාන්න බෑනේ අපිට. දාන්න පුළුවන් එක ඉලක්කම. එහෙනම් 27න් 7 දානවා 2ක්. ඊට පස්සේ 2 ධන 18 කියන්නේ 20යි. ඒ 20ට 36ක් එකතු වුණොත් 56යි. ඒ 56න් 6 දානවා 5ක්. 12යි 5යි 17යි. 17යි 24යි එනවා 41ක්. ඒකෙන් 1 දානවා 4ක් ඉතිරි. 8යි 4යි 12ක්. එහෙනම් 23 තුන්වෙනි බලය අපිට එනවා 12167ක්.